ආයිබෝන් දුවේ පුතේ වණක්කම්. හරි. අපි රචනා මාතෘකාවකින් තමයි අද හමු වෙන්නේ. ඔන්න ඔයාලට ලස්සන වීඩියෝ ටිකක් එක්ක තමයි අපි රචනා මාතෘකාවට එන්නේ. මොකද පසු එළදෙන ගැන තමයි රචනාව. එළදෙන කිව්වට පස්සේ පුතේ දෙමළ අයගෙත් සිංහල අයගෙත් විශේෂ ආදරයක් ගෞරවයක් තියෙන සතෙක් තමයි එළදෙන කියන්නේ. මොකද අපි පුංචි කාලේ අපේ ගෙවල් වල ගවයෝ 4-5 දෙනෙක් හිටියා. පැටවු හිටියා. අපි උන් එක්ක අපේ ජීවිත කතාව ගෙවාගෙන ගියා. ඒතර උන් ඉදේ පාන්දර අපිට කිරි ටික දෙනවා නේද? අපේ අම්මලා කිරි මුදවල කිරි බතුයි පොල් සම්බලු ටිකුයි කවලා තමයි උදේට ඉස්කෝලේ යන්නේ. අපි පයින් තමයි ඉස්කෝලේ යන්නේ. දැන් වගේ වාහන තිබුණේ නැහැ. පයින් ඉස්කෝලේ යනවා හරිම සුන්දරයි. මේ ජීවිතේ. නේ හවසට ඇවිල්ලා ගඟේ පැනලා නානවා. ක්‍රිකට් සෙල්ලම් කරනවා. එල්ලේ ගහනවා. එතකොට හවසට ගවයෝ සේරෝ ගෙදරට මේ අපි අරන් එනවා. අපි තමයි අරන් එන්නේ. අරන් එන උදේ පාන්දර අම්මලා කිරි දෝනේදී කිරි වීදුරුවක් බිලා ලස්සන ජීවිත කතාවක් ගෙවාගෙන තමයි අපේ පුංචි කාලේ ගෙවුනේ. දැන් එහෙම නෙවෙයි නේද? දැන් සංකීර්ණයි නේද? ඔයාලට වාහනෙන් යන්න පුළුවන් නේද? අපේ ප්‍රධාන මාතෘකාව පුතේ අද කතා කරන පසු එළදෙන. එළදෙන තමයි රචනාව. දැන් මම ලස්සන වීඩියෝ ටිකක් ඔයාලට ඉදිරිපත් කරනවා. මොකද සත්තු කිව්වට පස්සේ ඔතන ඕලුමුවෙක් ඉන්නව ලස්සන සුරතල් ගෙදර ඇති කරන. මොකද ඌගේ අම්මා තාත්තා දාලා සත්තු වෙලා වෙනකොට අතරමං වෙච්ච සතේ. ඌට ඉතින් රැකවරණය දීලා කවදක හරි පරිසරයට මුදා හරින්න එපා නේද? සත්තුන්ටයි අපිටයි කාටත් මේ පරිසරය අයිති. මොකද ඒගොල්ලොත් එක්ක යන ජීවිත කතාවක් තමයි අපිට තිබුණේ. හරි. දැන් අපි පසු එළදෙන. මොකද ගිය අවුරුද්ද ඩිං අවුරුද්දේ මට මතකයි 9 ශ්‍රේණියේ නදු සෙල්ලප්පිරානි පසු විශේෂයෙන්ම මේ මාතෘකාව දීලා රචනාව හදලා. මොකද විශේෂයෙන් සුදු පාට ගවයින්ට තමයි දෙමළ අය ගොඩක් ආදරේ ගෞරව දක්වන්නේ. තේරුණාද? ගවයින්ට පොදුවේ ගෞරවය දක්වනවා. මොකද තයි පොංගල් වලටත් තයි පොංගල් උත්සවය සමරලා ඊට පසු දිනේ අනිවාර්යෙන් ගව පොංගල් උත්සවය කියලා ගවයින්ගේ ගවගාලේ උත්සවය පවත්වනවා. ගවගාල ලස්සනට සුද්ධ කරලා ගවගාල ලස්සනට සරසලා ඒ ගෙදර ඉන්න සත්තු ගවයින් නාවල නේද? ඒ කියන්නේ එයාලයි ප්‍රධාන අරමුණ තමයි අපිට මේ ගොවිතැන් සියල්ල කරගන්න අපිට ගවයා තමයි සම්පතක් උනේ. එයා තමයි ශ්‍රමයෙන් දායකත්වය දුන්නේ. එයාගේ කිරි තමයි අපි ආහාරයට ගත්තේ නේද? එයා කිසි කෙනෙකුට කරදර ඇති සතෙක් නෙවෙයි, අහිංසක සතෙක් නේද? අපිට සේවය කරන සතෙක්. ඒ නිසා එයාලයි සේන්නන්රි මරවාමේ තමිලර් පන්පාඩු. කළ උදව්ව අමතක නොකිරීම දෙමළ සංස්කෘතිය. ඒතර ඒකෙදී ගවයා ඒගොල්ලන්ගේ ප්‍රධාන සතෙක්. ඒ නිසා දෙමළ ඉගෙන ගන්නකොට මොකද ගවයාගේ මාතෘකාව යටතේ අපිට ඉගෙන ගන්නම වෙනවා. මොකද 6 වසරේ අහන්නත් පුළුවන් මගේ සුරතලා ගවයා කියලා කෙලිම මාතෘකාව දෙන්න පුළුවන්. ඒතර ඔයාලා ලියන්නේ කොහොමද නේද? මගේ සුරතලා කිව්වොත් එනදු සෙල්ලප්පිරානි කිව්වොත් කටපාඩම් කරන් ගිය මාතෘකාව ලියන්න පුළුවන්. හැබැයි මාතෘකාවක් දුන්නොත් එනදු සෙල්ලප්පිරානි පසු නිශ්චිත කළ සතෙක් දෙනවා. නේද? එතකොට කොහොමද රචනාව ලියන්නේ? අන්න එතෙන්ට තමයි අපි අද සූදානම් වෙන්නේ. හරි. පසු එළදෙන. පසු කියන්නේ එළදෙන. පසු එළදෙන. පසු පාල් තරුණ. පසු පාල් තරුණ. එළදෙන කිරි ලබා දෙයි. එළදෙන කිරි ලබා දෙයි. එළදෙන කිරි ලබා දෙයි තරුණ. පසු ඔරු වීට්ටු මිරුහ. ඔන්න බලන්න ලස්සන වාක්‍ය ටිකක් දෙන්නේ සරල. පසු ඔරු වීට්ටු මිරුහ. ගවයා ගෘහස්ත සතෙක්. ගෙදර ඇති කරන සතෙක් නේ ගවයා. නේද? පසු සාදුවාන මිරුහ. හැම සතෙක්ම දුවේ පුතේ අහිංසකයි.
පසු සාදුවාන මිරුහම් කියන්නේ ගවයා ඉතා අහිංසක සතෙක්. ගවයා ඉතා අහිංසක සතෙක්. පසු සාදුවාන මිරුහම්. ගවයා ඉතා අහිංසක සතෙක්. දැන් මම වාක්‍ය 4ක් කිව්වා. පසු පාල් තරුම්. පසු එළදෙන. පාල් කිරි. තරුම් දෙයි. පසු පාල් තරුම්. එළදෙන කිරි ලබා දෙයි. දෙවනි වාක්‍යය. පසු පුල් මේයුම්. පසු එළදෙන පුල් තනකොළ. හැබැයි ලයන්න මාරු කරන්න එපා. මේයුම් උලාකයි. පසු ඔරු වීට්ටු මිරුහම්. ගවයා ගෘහස්ත සතෙක්. පසු ඔරු වීට්ටු මිරුහම්. ගවයා ගෘහස්ත සතෙක්. දැන් තව එකක් නිර්මාණය කරන්න පුළුවන්. පසු වුක්කු ගවයාට. පසු වුක්කු ගවයාට ඉරන්ඩු කොම්බුහල් උන්ඩු. කොම්බු කියන්නේ අං දෙකක් තියෙනවා. අං දෙකක් තියෙනවා. ඉස්සරත් අපිට සමහරවිට ගුරුවරු නේද තරහ ගියාම කතා කරනවා අපිට. නේද? ගව දරුවා මෙහෙ එන්න කියලා තරහ ගියාම ඉස්සර ගුරුවරු අපිට ආදරයට කතා කරනවා නේද? එහෙම තරහ ගියාම ගුරුවරු කතා කරනවා. පසු වුක්කු ඉරන්ඩු කොම්බුහල් උන්ඩු. පසු කියන්නේ එළදෙන. පසු වුක්කු එළදෙනට ඉරන්ඩු දෙක. කොම්බු කියන්නේ යන කොම්බුහල් අන් දෙක උන්ඩු තිබේ. පසු උක්කු නාලු කාල්හල් උන්ඩු. පසු එළදෙන. පසු උක්කු එළදෙනට. පසු උක්කු එළදෙනට නාලු 4ක්. නැත්තම් නාන්ගු කියලා ගන්නත් පුළුවන්. නාලු කියන්නේ කතන භාෂාවෙන්. නාන්ගු කාල්හල් උන්ඩු. ආන 4ක් නිසා පුතේ කාල්හල් කියලා බහුවචන දාන්න. කාල්හල් උන්ඩු. නාලු කාල්හල් උන්ඩු. පසු එළදෙන පසු උක්කු නාලු කාල්හල් උන්ඩු. එළදෙනට කකුල් 4ක් තිබේ. ඔපුතේ අපි විශේෂයෙන්ම විශේෂ මාතෘකාවක් මේක. මොකද දෙමළ සංස්කෘතිය ගැන කතා කරනකොට දෙමළ භාෂාව ගැන කතා කරනකොට මේ මාතෘකාව කතා නොකරම බෑ. ඔන්න අපි පේලි කිව්වා 6ක් කිව්වා නේද? 6ක් කිව්වා. දැන් බලමු ඊළඟ පේලි. පසු උක්කු නාලු කාල්හල් උන්ඩු කියලා තමයි මම කිව්වේ. එළදෙනට කකුල් 4ක් තිබේ. ඉදට්කු මූට ඔරු නීණ්ඩ වල් උන්ඩු. මූට දිග වල්ගයක් තිබේ. ඉදට්කු ඔරු නීණ්ඩ වල් උන්ඩු. ඉදට්කු මූට ඔරු නීණ්ඩ දිග වල් උන්ඩු වල්ගයක් තිබේ. අදු වූ මිහවුම් පෙරුමදියාන මිරුහම්. අදු මිහවුම් උයිතාමත් පෙරුමදියාන වටින මිරුහම් සතෙක් නේද? අදු වූ ඉතා වටිනා සතෙක්. අදු වූ මිහවුම් ඉතා පෙරුමදියාන වටිනා මිරුහම් සතෙක්. ඉදන් සානි උරම් තරු. ඉදන් මූ සානි උරම් තරු. මෙයා ගොම පෝර ලබා දෙනවා නේද? බලන්න ගවයා තනකොළ කාලා අපිට ආහාර දෙනවා, ගොම පෝර ලබා දෙනවා නේද? කොච්චර නේද අහිංසක සතෙක්ද නේද? ඒ ස්වභාව දහමෙන් අපිට දීපු දෙයට ගරු කරන්න ඕන නේද? ඒ ගෞරවය අපි දක්වන්න ඕන නේද? ඉදන් සානි උරම් තරු නේද? රසකාරක නැති ආහාර හදාගන්න නේද? මූ කොච්චර පෝර දෙනවද අපිට නේද? මුගේ මූ පොහොර ලබා දෙනවා. ඉදන් උඩල් පැල නිරම් උඩෙය්‍යදු. නිරම් උඩෙය්‍යදු. මුගේ පාටවල් ගොඩක් තියෙනවා නේද? කරුප්පු නේද? වෙල්ලෙයි නේද? එක එක පාටින් ගවයෝ ඉන්නවා නේද? අපි පෙන්නන සතන ලස්සන මව් පැටියෙක් සුදු පාට නේද? ඉදන් උඩල් පැල නිරම් උඩෙය්‍යදු. මෙයාගේ ශරීරය ගොඩාක් පාටවල් වලින් සමන්විතයි නේද? මේ ශරීරය ගොඩක් පාටවල් තියෙන සත්තු ඉන්නවා නේද? ඉදන් උඩල් පැල නිරම් උඩෙය්‍යදු. මෙයාගේ ශරීරය ගොඩක් පාටවලින් සමන්විතයි. මිරුහංගලුක්කු එප්පෝදුම් ඇන්බු කාට්ක වර්ඩු. මිරුහංගල් කියන්නේ සත්තු. එප්පෝදුම් කවදත් ඇන්බු කාට්ට වර්ඩු. සතුන්ට කවදත් ආදරය දක්වන්න ඕන. සතුන්ට කවදත් ආදරය දක්වන්න ඕන. දැන් ඔන්න බලන්න දුවේ පුතේ අපි සතුන්ට කරුණාව දක්වන්නේ ඔය අම්මා දාලා ගියපු අහිංසක ඕලු මුව පැටියෙ. ඔය මුව පැටිය අතරමං වෙලා නේද? බල්ලෝ එලවන් යනකොට මූ දිව්වා. ඊට පස්සේ බේරගත්තා. මූ ඉතින් කිරිපෝල ටිකක් ලොකු වුණාම අපි කැලේට මුදාහරිනවා නේද?
එතකන් ඉතින් මේ අහිංසකය බලාගන්න බෑ නේද? දැන් බලාවි සර්ලා ගෙදර සත්තු 7ක් කියලා නේද? ඉතින් ඒක තමයි හැටි මොකද්ද කරන්නේ නේද? උන්ටත් පවුනේ අහිංසක සත්තුනේ නේද? සමහරලාට නම් ඉතින් ඕක මරණ මිනිස්සුත් ඉන්නෝ නේද? හැබැයි කළ පව් පස්සෙන් එනෝ කොයි මොහොතක හරි. මොකද මේ සතා සිව්පාවටයි සියලු අපිට අයිති නේද? පරිසරේනේ නේද? ඒත් පරිසරයට සත්තුන්ට ආදරය කරන්න ඕන. සත්තුන්ට ආදරය කරනවා වගේ දුවේ පුතේ ඔයාලා යාළුවන්ට ආදරෙන් මේක කියන්න මේක කියලා තව යාළුවන්ට කියා දෙන්න. මෙන්න මේ වගේ අපේ දෙමළ සියලු පාඩම් පුතාට එක වසරේ ඉඳලා 11 දක්වා කිසිම අඩුවක් පාඩුවක් නැතුව කියා දෙනවා කියලා යාළුවන්ට කියන්න පුතේ. ලොකු පුණ්‍ය කර්මයක්, ලොකු පිනක්. තේරුණාද පුතේ? මේ දවස්වල සල්ලි නැති කොච්චර යාළුවෝ ඉන්නවද නේද? කොච්චර දුවදරුවෝ සල්ලි නැතුව අධ්‍යාපන පිපාසය තියෙනවා. අධ්‍යාපන බඩගින්න තියෙනවා. නමුත් ඒක නිවා ගන්න යාලට ආර්ථික ශක්තියක් නැති අය ඉන්නව නේද? පාසල් අධ්‍යාපනයෙන් විතරක් මදි නේද? දැන් තරගෙත් එක්ක අපි තරගෙට මුණ දෙන්නත්. හරි. එහෙනම් ඔන්න ඔය කරුණාව දැක්වීම සතුන්ට, මිනිසුන්ට, සමස්ත සමාජයටම අපි ආදරය කරුණාව දක්වන්න ඕන.
දුවේ පුතේ මේ ඕලුමුවාගේ කතාව නම් එච්චර සුන්දර නෑ. මේ පුංචි පැටියේ කතාව නම් හරිම දුක්බරයි. එයාගේ අම්මයි තාත්තයි එයා දාලා ගිහිල්ලා. මාමා කෙනෙක් දැකලා තමයි මෙයා බේරගෙන තියෙන්නේ. මේ අපේ ප්‍රදේශයේ මුල තියෙන මාකන්ද ප්‍රදේශයේ කුරුඳු වගාව තමයි ඉතාමත් ප්‍රසිද්ධ. ගොඩක් අය කෘෂිකාර්මික භෝගවලින් කුරුඳු වගාවෙන් තමයි ගොඩක් ආදායම ගන්න. ඉතින් ගොඩක් වෙලාවට සමහර වෙලාවට දඩයක්කාරයින්ගේ ඉලක්ක බවට පත් වෙන මේ සත්තු. හැබැයි එහෙම කතාවක් නෙමෙයි මේක. මේකේ බල්ලොන්ට බයයි සතුන්ට බයයි මේ ඕලුමුව අම්මයි තාත්තයි පැනලා දුවලා. ඉතින් මේ චූටි පැටියට දුවපු පාර හොයාගන්න බැරුව කැලේ රිංගා. එතකොට ඒ වෙලාවේ තමයි මේ සතා බේරගෙන තියෙන්නේ. ඉතින් දැන් මෙයා කැලේ ගිහින් තිව්වා ආයි ඒ මාමලගේ පස්සෙන් තමයි එන්නේ. ඇයි දැන් ඉතින් මුන්ට දෙන්න දෙයක් නැහැ මොනවද දෙන්නද? අන්තිමට දුවේ පුතේ මේ ඉන්න ගවයාගේ දොවා ගන්න කිරිම තමයි යාටත් දෙන්නේ. අර පැටියත් බොන්නේ ඒකින් නේද? මෙයාට දෙන්නෙත් අර කිරි. දැන් ඉතින් ටිකක් එයාට දුවන්න පනින්න පුළුවන් වුණාම සතුරන්ගෙන් බේරෙන්න පුළුවන් වුණාම කැලේට යවන්න පුළුවන්. එතකන් ඉතින් ආරක්ෂාව දෙන්න එපා මේ අහිංසක සතාට නේද? දැන් කොහොමවත් ගෙදරින් යන්නේ නැහැ. කොහෙවත් කූඩු කරලා මුකුත් නෙයි. ඌ ඒවත් තමයි ජීවත් වෙන්නේ. අනතුරක් එනකොටම ගෙට දුවද. ඉතින් ඕලුමුවා වල දැකලා නැහැ නේද? උගේ පිටිපස්සේ පාද හරි ශක්තිමත්. ඒකෙන් ලොකු පිම්මක් කරන් තමයි පනින්නේ. ඔයාලා බලන්න බල්ලෙක් සමහරට හාවෙක්ගේ පාර එනකොට හාව එහාට මෙහාට පැන පැන දුවන්නේ. දෙපැත්තට. මේ බල්ලා කෙලින්ම දුවනවා. පැහැරෙන්න බෑ. ඒ නිසා යා බේරෙනවා. මෙයත් ඒ වගේ පිටිපස්සේ කකුල් දෙකෙන් ලොකු පිම්මක් කරන් තමයි පැනින්නේ. පැනලා දුවන්නේ. ඔය උතරත් සමහරවල් පැනලා දුවන නේද? හැබැයි ඌ ආරක්ෂාව තකක් ගෙට තමයි දුවන්නේ. කැලේට දුවන්නේ නැහැ. එයාගේ අම්මයි තාත්තයි එයා දාලා තියෙන්නේ. ඒ නිසා මොකද්ද කරන්නේ නේද? ඒ අහිංසක පැටියට දැන් කිරි දීලා, ඒ කොලක් දීලා, අදලා ලොකු වුණාම කැලේට මුදා හරින්න තමයි තියෙන්නේ. එතකන් තමයි මේ තියාගන්නේ. ඔයාලා ඕලුමුවා දැකලා නැහැනේ කිව්වනේ නේ. ඕලුමුවා දැකලා නැහැනේ. ඌ ලොකු වෙනකම්. මුවා වගේ මුවා පැටියෙක් වගේ ලොකු වෙනවා. ඊට පස්සේ එයා කැලෑව සේරුව ඇවිදවිද වගාවන්න වලට තාලි කරනවා. ඉතින් දලු තමයි ගොඩක් කන්නේ. ඉතින් ඕක තමයි ඌ කිරිබී වැඩෙන නිසා තමයි මේ කිරි දීලා කොහොම හරි මෙයා හදලා චුට්ටක් ලොකු වුණාම ඉතින් පරිසරයට මුදාහරිනවා. හරි. ඕක තමයි එයාගේ ජීවිත කතාව. හරි. දැන් ප්‍රස්තාපුලක් මම හැමදාම කියනෝනේ නේද? එන්නුම් එලුත්තුම් කන්නේ නැත්තහො. එන් කියන්නේ සංඛ්‍යාව. එන් කියලා බිංදු දෙකේ නයන්න આવුත් පුතේ මගේ. එන්නුම් එලුත්තුම්. ඉලක්කමත් අකුරත් කන් කියන්නේ ඇස. ඇස් වලට සමානයි. අපි අධ්‍යාපනය නොලැබුවොත් ඉගෙන ගත්තේ නැති වුණොත් නේද අන්ධ වුණා වගේ තමයි නේද? අන්ධ කෙනෙකුට සමාජය හොයාගන්න බෑනේ. පාරක් තොටක් හොයාගන්න බෑ. අන්න ඒ වගේ තමයි දුවේ පුතේ ඉගෙන නොගත්තොත් ජීවිතේ අතරමං වෙනවා. බලන්න දෙමළේ ප්‍රස්තාපිරුල හැම පාඩමකම මම දුල පුතාට ප්‍රස්තාපිරුලක් දෙනවා. ගොඩාක් වෙලාවට ප්‍රස්තාපිරුලක් දෙනවා. එන්නුම් එලුත්තුම් කන්නේ නැත්තහො. ඉලක්කමත් අකුරත් ඇස් වලට සමානයි. ඇස් දෙක පාදගත්තා වගේ තමයි දුවේ පුතේ හොඳට අධ්‍යාපනය ලැබුවොත්. ඒ වගේම සමාජයේ ඔයාලා ඔය ආර්ථික අමාරුකම් තියෙන දරුවන්ට, ඒ ඔයාලගේ යාළුවන්ට මේක අපේ channel එක පිළිබඳ කියන්න. අපේ පාඩම් පිළිබඳ කියන්න. මොකද ඒගොල්ලෝ ලොකු දැනුමක් ගනී. නේද? එතකොට එයාලා ඉගෙනගෙන එයාලත් ඔයාලා වගේ හොඳ තැනකට එවි සමස්ත සමාජෙම සුවපත් වෙලා ලස්සන ජීවිතයක් ඇති වෙවි නේද? හරි. මුම්මනි හෙල්තුනේ තෙරුවන් සරණයි.